උදේ 8ට විතර ඇති. අපි අතෙන්ට යන්න කියලා වෙලේ ලව ස්ලීප් එකට. මෙතන ඉඳන් කිලෝමීටරයක් විතර තියෙනවා. ඒක ආරේ ගිහිල්ලා ලොකු දුරක් නෑ. අපි එතෙන්ට ගිහින් බලමු. කන්නේත් නෑ බලාගෙනවත් යන්නේ. අර ඇල්ලට වාහන මේ ඔතනින් අතින් දාලා යන්න පුළුවන්ද? අපි දන්නේ කොච්චර දුරක් තියෙනවද කියලා මේ ලව ස්ලීප් ඇල්ලට. මේ වෙහි කාට ලොකු වතුර පාරක් වගේ තනනවා. ඒ ගල් දැක්කම තියෙනවා මේ ලොකු වතුර පාරක් යනවා කියන එක. එන්න අපි ආවා मीटर 200ක් විතර ඒ ගල් පඩි පෙළ නේද? අර රිටිගල වගේ පොඩි සීනියක් තියෙන පඩි කල පේනවා. मीटर 300ක් විතර දෙන්න දියල්ල පේනවා. මේ වගේ තැන් තියෙනවා පොඩි. උඩ බලන් ඉන්න ඕනේ නේද? දැන් ළඟද? දැන් ළඟද? යා එලෙවේෂන් එක බැලුවා නිකමට මෙතන උසයි මුහුදු මට්ටමේ ඉඳන් මීටර 2030ක්
කියන්නේ සෑහෙන උඩක අපි ඉන්නේ. දැන් වෙලාව 10ට විතර නිසා ලොකු සීතලක් දැනෙන්නේ නැහැ වුණාට අපි සෑහෙන උඩක ඉන්නේ. මෙතන ඇති මෙතනට උඩට ගියොත් 2100ක් වගේ මීටර් උසයි. මේ පල්ලෙහා මෙන්න මේ ඒරියා එක මීටර් 1700 යන්නේ. ඒ කියන්නේ අපි මීටර් 200ක් උඩින් ඉන්නේ. මෙතන අපි නුවරඑළිය ටවුන් ඉන්න හාවැලිය මේ පේනවා. නුවරඑළියට වඩා මීටර් 200ක් අපි උඩින් ඉන්නේ. Isai. Ara tenne යන්න පුළුවන්. මොකද? බොරු කියන්න එපා වීඩියෝ වලට. මිනිස්සු ගිහින් වැටුණාට පස්සේ නෑ ඉතින් අර අතනින් වැටලා දිනන කපල් එක. ඔය කපල් එක වැටෙන කියන්නේ මෙන්න මෙතන ඉන්නේ. කතා දෙකක් තියෙනවා ඒටි. වතුර පාර මේ ගල්ලුඩින් මෙහෙම යන පාටක් තියෙන. මොකද වතුර ගිය පාරවල් අර මේ හරියටම පේනවා. ඒකට මීට වඩා ලොකු දාක් පාරල ඇති මේ අල්ල. එන්න අපි දැන් ලව ස්ලීප් එකට ආවා. පැයක් කමාරක් විතර අපි එතන හිටියා. අපි හිටපු දැනත් මේ අපිට හොයාගන්න වෙන මේ අන්න මෙන්න මෙතන තමයි එන්න මේ හරිය දෙන්නේ මේ අපි හිටපු දැනත් දැන් අපි එතෙන්ට යන්න ඕන මේ එතෙන්ට ගිහිල්ලා අපි නුවරඑළියේ තවත් ලොකේෂන් එකකින් හම්බුවා.